සාදරයෙන් පිළිගන්නවා STS Creation එකේ YouTube නාලිකාවට. මම මේ channel එක පටන් ගත්ත එකම හේතුවකට රේටින් කියන්නේ ලොකු අය විතරක් කරන දෙයක් නෙවෙයි කියලා ඔප්පු කරන්න. මගේ ෆෝන් එකයි නොමිලේ apps ටිකයි පාවිච්චි කරලා මම කියනවා හැම දෙයක්ම A to Z ඔයාලට නොමිලේ කියලා දෙන්න. ඔයාලට වීඩියෝ ක්ලාස් edit කරන්න YouTube පටන් ගන්න හීනයක් තියෙනවා නම් මේ channel ඔයාට. ඉතින් අපි ඒකට ඉගෙන ගමු. මෙන්න මගේ පළවෙනි වීඩියෝ එක. මම මේ වීඩියෝෙන් කතා කරන්නේ TikTok වීඩියෝ edit එකක් ගැන. ඒ වගේ මම යූස් කරන්නේ InShot app එක. මේ තියෙන මම මගේ TikTok page එකේ දාපුවක් මේකේදී ඔයාලට පේන මේ ටෙක්ස්ට් එකක් තියෙන අතු පාටින් වට වෙලා මෙන්න මේ ටෙක්ස්ට් එක කොහොමද මේ පල්ලයට යන්නේ කියලා ගොඩක් අය මම අහලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම මේ වීඩියෝ එක අද කරන්නේ. ඉතින් මම කරන මේ ස්ටෙප් වල කරලා ඔයත් මේ විදිහට ටෙක්ස්ට් එකක් හදාගන්න. මම දැන් ඉස්සෙල්ලා මට ඕන වීඩියෝ සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම දෙවෙනිට කරන්නේ මේ watermark එක අයින් කරගන්න එක. channel එක subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කරලා අපි ඊළඟ කොටසට යමු. watermark අයින් වුණාට පස්සේ මෙතන text එක අපි add කරගන්න ඕන අපේ. අමතක නොකර වීඩියෝ එක like එකක් දාලා ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු comment කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ මේ ආනට බලන්නත් මේ වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න. සයිස් ඔක්කොම හදාගත්තට පස්සේ ටෙක්ස්ට් එක අපි මේ විදිහට වීඩියෝ යටටම අරගෙන යන්න ඕනේ. ඉතින් අපි ටෙක්ස්ට් එක වීඩියෝ එකේ එන්නේ දක්වා අරගෙන යන්න ඕනේ. ස්ටාර්ට් එකේ මේ අයිකන් ටච් කරලා ඊට පස්සේ එන්න ගිහිල්ලා ආයෙත් මේ අයිකන් එක ටච් කරන්න. ඊට පස්සේ ආයෙ අපි ස්ටාර්ට් එකට ගිහිල්ලා මෙතන මේ ග්‍රීන් මාක් එක වැටෙනාට පස්සේ මේ ටෙක්ස්ට් එක එක දිගට උඩට ඇදගෙන යන්න. අපි ඒක මේ විදිහට ඇදගෙන යද්දීම පොඩ්ඩක් හරි මිස් වුණා එහෙම කියලා ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඒගොල්ලෝ වීඩියෝ හදද්දිම මේ ඇප් එකෙන් අපිට ටෙක්ස්ට් එක ලයින් එකේ අරගෙන දෙනවා. මේ වගේ ටින් වීඩියෝ දිගටම බලන්න YouTube channel subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක කැමති like එකක් දාන්න වගේ දහස් යෝජනා සියල්ල කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි වැදගත් මේ වගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එකේ link එක අනිවාර්යෙන් share කරන්න. එහෙනම් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් අලුත් විදියට හම්බ වෙමු.